සාදරයෙන් පිළිගන්නවා ජොබ් ඇඩ්වයිසර් YouTube නාලිකාවට. ලලිත ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර ආරමුදලේ කළමනාකරන සහකාර තනතුරු සඳහා බඳවා ගැනීම දැන් නිවේදනය කරලා තියෙනවා. වයස අවුරුදු 18ත් 45 අතර උසස් පෙළ සමත් ඔයාලට මේ තනතුරු සඳහා ඉදම් කරන්න පුළුවන්. ඉදම් පත්‍ර බාර ගන්න අවසන් දිනේ 2025 7:25. ලලිත ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර ආරමුදලේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන තුන්වෙනි ශ්‍රේණියේ තනතුරු තුනක් සඳහා ඉදම් පත්‍ර කැඳවනවා. අපි බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ, ගණිතයේ, ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුළව විෂයන් 4කට සම්මාන සාමාර්ථයන් සහිතව එක්වර විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණ හැර සමත්ව තියෙන්න ඕනේ. එතෙක්ම පරිගණක සාක්ෂරතාව සම්බන්ධයෙන් මාස 6ක පාඨමාලාවක් හදාරලා තියෙන්න ඕනේ. අපි බලමු මේ තනතුර වැටුප් පරිමාණය කොහොමද දෙන්නේ කියලා. මේ 1 2 වැටුප් පරිමාණයයි මූලික වැටුප 46220ක් වෙනවා. මීට අමතරව ජීවන වියදම් දීමනාවක් ගෙවනවා. EPF 15යි ETF 3ක් ගෙවනවා. ඒත් එක්කම ඔයාලට මේ තනතුර ආයෝජනය කරන වගේ වයස අවුරුදු 18ත් 45 අතර වෙන්න ඕනේ. තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා සුදුසු ශාරීරික හා මානසික සෞඛ්‍යයෙන් හිමි අයෙක් වෙන්න ඕනේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ස්ථාන මාරුවීම ලබා ගැනීම හැකියාව නොමැති අතර ලලිත ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර ආරමුදල ස්ථාපනය කර ඇති ස්ථානයේ සේවය කිරීමට හැකි විය යුතුයි. විශිෂ්ට චරිතයක හිමි අයෙක් විය යුතුයි. ඉංග්‍රීසි හා සිංහල දෙමළ භාෂා පිළිබඳ දැනුම හා ඉංග්‍රීසි දෙමළ භාෂා කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සලකනවා. ලිඛිත පරීක්ෂණයෙන් හා ව්‍යුහගත සමග පරීක්ෂණයෙන් තෝරා ගැනීම සිදු කරන ලබනවා. සම්පූර්ණ නම, උපන්දිනය, වයස, ජාතිය, අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද වෙනත් සඳහන් කළ යුතු තොරතුරු ඇතුළත් ඥාතීන් නොවන පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් හා ලිපින සහිතව ආයෝජන පත්‍රවල සහතික පිටපත් සභාපති ලලිත ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර ආරමුදල 8 වන මහල සතොස මහලේකම් ගොඩනැගිල්ල අංක 27 වෝක්ෂෝල් විදිය කොළඹ 2 යන ලිපිය ලියාපදිංචි පැලෙන් 2025 7:25 දිනට පෙර ලැබෙනසේ එවන්න ඕනි. ආයෝජන පත්‍රයේ බහය වන කවරේ ඉහළ වම් කෙළවර ඔයාගේ ආයෝජන කරන තනතුරු සඳහන් කරන්න ඕනි. බොහොම ස්තුතියි අපි මේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. මෙවැනිම තවත් රජයේ රැකියාවක වීඩියෝයක් එක්ක අපි ආයෙ හමු.